1987 1990 සිවිල් යුද වකවානුවේ එම ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් බටලන්දේ පවත්වාගෙන ලද මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳව සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳව මේ වෙන විට ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබේ. ගරු කතානායකතුමනි, 1977 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කර 1994 දී සිදු වූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේම මෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳ දමා එම 17 වසරක සාපේට එරෙහිව යලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. එම 17 වසරක අඳුරු යුගය තුළ රාජතස්වාදයේ විසින් මරා දමන ලද දසදහස් ගණන් ජනතාවට යුක්ති ඉටු කිරීමයි. සූරියකන්ද වැනි සමූහ මිනිවලවල් පිළිබඳවද බටලන්ද ආදී වදකාගාර පිළිබඳවද එවකට සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හිරිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ එම යුක්ති ඉටු කර ගැනීමයි. තම ආදරණීයන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. එම ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමයි. එම ක්‍රූර පාදඩ දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි. ඒ අනුව 1995 සැප්තැම්බර් මාස 21 වන දින මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාව එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නියෝගයකින් ස්ථාපිත කෙරිණි. ගරු කතානායකතුමනි, මෙම වාර්තාවත් එයට පදනම් වූ පිටු දහස් ගණනක සාක්ෂි සටහන්ද වැඩිපුර සමන්විත වී තිබෙන්නේ මෙම වදකාගාර තුළ අනන්ත වද වේදනා විඳි එමෙන්ම තමා සාක්ෂි දෙන මොහොතේදී පවා එම වදකයන් බලවත් අනතුරුවල විරාජමානව සිටියේදී ඔවුන්ගේ පන්ති මිතුරන් පැහැදිලිවම එකී වදකයන් රකිමින් සිටියේදී දහස් ගණන් පුද්ගලයන් ජීවිත අනතුරු සහිතව සිටියද එම ජීවිත අනතුරු නොසලකමින් මෙම කොමිසමට පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වූ නිසා බව ඔබතුමා හොඳින් දනි. එමෙන්ම තම පියා, පුතා, සහෝදරයා, සහෝදරිය සහාසික ලෙස පැහැරගෙන ගොස් දෙතිස් වදදී ඝාතනය කිරීමේ වේදනාව හදවත පතුලේ රඳවාගෙන එය සදහටම අමතක කිරීමේ අමාරු උත්සාහයක සිටි මනෝරාණී සරවණමුත්තු ඇතුළු දහස් ගණන් අම්මාවරුන්, පියවරුන්, දූ දරුවන්, පෙම්වතුන්, පෙම්වතියන්, සොයුරු සොයුරියන් එම තුවාල නැවත නැවතත් පාරා ගනිමින් මෙම කොමිෂන් සභාව ඉදිරියට පැමිණ ක්ලාන්ත වී වැටෙමින් මෙම කොමිෂන් මගින් තම ආදරණීයන්ට යුක්ති ඉටුව යන විශ්වාසයෙන් යුතුව සාක්ෂි දුන් නිසා බව ඔබතුමා පිළිගනු ඇතැයි මම සිතමි. ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසාන වාර්තාව 1998 මැයි මාස 22 වන දිනට පෙර දිනක එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට කොමිෂන් සභාව මගින් බාර දී තිබිය යුතු බව පැහැදිලි වේ. එසේ වුවද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මෙම වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකළ හේතුව එවකට අපැහැදිලි වුවත් අද අහසසේ පැහැදිලි. ගරු කතානායකතුමනි, 1980 සිට වසර 35ක්ද කොමිෂන් සභාව ආරම්භ වසර 30ක්ද කොමිෂන් සභාවේ වාර්තා නිකුත් කර වසර 25ක්ද ගත වී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විසින් මා වෙත පරපුරක හෘද සාක්ෂිය කැටි වී ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමටත් ඒ ජනගත කිරීමටත් වගකීම පවරා ඇත. අරගල කර පරපුරක කඳුළුත් ඔවුන් විඳි මහ පොළොව නුසූලන වද වේදනාවල ප්‍රමාණය හා සසඳද්දී ඒවාට අලගු තැබීමටවත් මෙම පිටු 208ක යුතු වාර්තාවට නොහැකි වෙන බව අපි දනිමු. මෙම වාර්තාව මරා දමන ලද යෞවනයන්ගේ හා ඔවුන්ගේ ආදරණීයන්ගේ වද වේදනාවන්ගෙන් හා සුසුම් වලින් අංශු මාත්‍රයක් නියෝජනය කරන වාර්තාවක් වුවද එය හැකිතරම් සාධාරණව සකස් කිරීමට දායක වූ කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන් හා යට සහායක දුන් සියලු දෙනාටම ස්තුතිය පළ කිරීමට මේ අවස්ථාවක් කරගනිමි. එමෙන්ම ඉතිහාසයේ පොදු ජනතාවට එරෙහිව අපරාධ කර අයම එම පොදු ජනතාව මර්ධනයේ ධනයෙන් හා බලයෙන් යටකොට 35 වසරක් තම අපරාධ රකිමින් තමන්ට නීතිය රැහැනින් ගැලවී යාමට හැකිවන පරිදි සියලු දේ සකස් කර ක්‍රියාත්මක කර තිබුණි. එහෙත් 2024 සැප්තැම්බර් 21 වනදා සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑ වීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක
සැඟවී තිබූ මෙම වාර්තාව වසර 25කට පසු අද හිරුවෙලිය දැක තිබේ. අපගේ මාතෘ භූමියේ ආධ්‍යාත්මයේ ගැඹුරුම තැන්වල තැන්පත් වී ඇති සියවස් ගණනක් වනට පොදු ජනයා දුටු සීනය සැබෑ කිරීමේ අරමුණ දිනවීම වෙනුවෙන් මරණය වැළඳගත් විජේදාස ලියනාර්ති සහෝදරය ඇතුළු පරම්පරාවක දුක් වේදනා සහ ඔවුන්ගේ අරගලය පිළිබඳ මහත් බරකින් යුක් මෙම වාර්තාව දැන් මම පාර්ලිමේන්තුවේ සභාගත කරමි.